වෙල්කම් කියලා පිළිගන්න ඉතින් මගේ channel එකට. අන්න ඉතින් මචං අද මට යාළුවෙක් කියලා දෙනවා පරණ බස් එකක් කැඩිච්ච බස් එකක් තියෙනවා කියලා ලොකේෂන් එක කියලා දෙනවා. අපි ගිහිල්ලා ඒක හදලා ගමු. ඉතින් මචං ඉතින් ඉස්සරහට ලොකේෂන් එකේ විදිහට අපි යමු. දෙන්නේ නේද මචං මේ ළඟපාතම තියෙනවා. මචං ඉස්සරහට අපි යන්න. අන්න ලොකේෂන් එක මේ තමයි මචං පෙන්නන්නේ. අද තියෙනවා සම් බස් එක. මචං බස් එක තියෙනවා. මේක මචං අතහැරලා දාලා වගේ ඉන්න මචං මේක. මේක මචං ස්ටිකර් මොකුත් ගහලත් නැහැ මචං ලයිටුත් මොකුත් නැහැ. මචං මේක අලුත් බස් එක ගන්න මලා මචං ටයර් එහෙමත් අලුතින් දාලා තියෙන. බස් එක අපි මේ ගමු බලන්න අපි මොඩිෆයි කරලා ගමු සුපිරියට. මචං ඉතින් මේ බස් එක පොඩ්ඩක් බැලුවා වටපිට ආවා. ඔතන මචං බස් එක අලුත් පිටම තියෙනවා. එනම් ඇඟලා බලමු කොහොමද තාත්තේ කියලා. ඔබටයින් බස් එක නම් සුපිරියට දෙනවා මචං. සීට් එක මචං අලුතින් සුපිරියටම දෙනවා. අපි වෙනසක් කරලා ගමු බස් එක. අලුත් බස් එක මචං අතහැරලා දාලා ගිහිල්ලා ඉතින් මට යාළුවා කිව්වා මේ මෙතන තියනවා කියලා. ඉතින් අපි ගමු. අලුත් මචං ස්ටාර්ට් කරලා udah started nih macam bus sih. Ini macam bus start berarti nih. Hari macam bus start berapa? Shape set ගහලා දාමු පාරට. ආයෙ බස් එකේ හිට්ටා. මචං බස් එක ඉස්සත් කළා නේද? Di anak itu di dalam parut. Aduh macam air kita macam bas itu. Ini parut. Kamu mungkin seraranya macam jalan aja sebenarnya ada. Brake paling nimna macam. Brake itu madi macam bas sih udah. Tayar lu macam hulunut na. Macam parah ini yang
හරි මචං දැන් මේ බස් එක ගත්තා. අපි යමු දැන් මේක ගරාජ් එකට දාලා බස් එක සර්විස් කරලා මචං අලුත් කැඩියාකට ගමු ගිහිල්ලා බස් එක. පාර බලලා දාන ෂේප් එකේ මතයි දෙක් අන්න මචං යාළුවගේ තන දිනවා අපිත් ඉන්න දාමු බස් එක ගිහිල්ලා. මචං යාළුවගේ දිනවා නම් බස් එක හදන්න පුළුවන් මෙතන. යමු මචං යාළුවා එන්න කියලා කිව්වා රෝල් එක දාලා බස් එක හදලා තියෙන්නේ කියලා. යමු මචං. මම බස් එකේ නම් සුපිරියක් කරලා දෙනවා බස් එක. සිරි මචං සුපිරියක් කරලා දෙනවා බස් එකේ. සුපිරියක් මචං මෙන්න බස් එක මම සුපිරියක්ම කරලා දෙනවා බස් එක. ඉතින් පස්සා බලනවා ගිහිල්ලා වටේ ඇවිදලා මචං ඔක්කොම ලයිට් සිස්ටම් ටික ගහන්න තමයි මචං දැන් තියෙන්නේ. අපේ ස්ටිකර් ගාලා ලයිට් සිස්ටම් එක ගහපුවම මචං බස් එක වැඩ කරන්න පුළුවන් ඒක. නම් තාත්තේ දෙන උඩ කොහොම මචං ගහලා තියෙන්නේ කැලේ ඔක්කොම ගහලා තියෙන්නේ. මම සුපිරියට හදලා දෙනවා මචං. මචං අපි යමු අපි හෙට උදේ දෙමු ස්ටිකර් කරලා හෙට උදේ ස්ටිකර් කරලා ගියා මචං අපි හෙට යමු. ඉතින් අපි යමු බස් එක ස්ටිකර් කරලා තියෙන්නේ. මම බලන්න බස් එකේ තත්ත්වය කොහොමද කියලා. බස් එකේ මචං සුපිරියක් කරලා තියෙනවා. මචං සුපිරියක් කරලා තියෙනවා බස් එකේ ස්ටිකර් කොහොම සුපිරියක් කරලා තියෙනවා. දැන් සුපිරියක්ම කරලා තියෙනවා යාළුවා. සුපිරියට බස් එක හදලා තියෙනවා. අද මේක ලයිට් සිස්ටම් එක තමයි දැන් මචං ඉතුරුලා තියෙන්නේ. අපි ඒක බලමු බලන්න. අද මචං බස් එක ඔක්කොම වැඩ ටික ඉවරයි. අපි ඉතින් බස් එක අරන් යනවා. ලයිට් ගහලා මචං ඔක්කොම ගල්ලා තියෙන්නේ බස් එකේ. බස් එක බලන්න. ලයිට් එක දාලා බලමු බස් එක කොහොමද තත්ත්වය කියන්නේ. මනසේ මට ඇතුළත් සුපිරියටම හදලා දෙනවා.
වීඩියෝ වගේ මචං දැන් තියෙන්නේ. ඒ ලයිට් එක දාලා බලන්න කොහොමද තත්ත්වය කියලා. සිත මචං ෂොට් එකකට හදලා තියෙනවා. කොහොම මචං වෙනස් විදිහකට හදලා තියෙන්නේ. රටා තියෙනවා මචං. ඔක්කොම ලයිට් කරලා ෂොට් එකකට හදලා තියෙනවා මචං. නෑ මචං අපි දැන් බස් එකේ අරන් යමු පොඩ්ඩක් වටයක් හදලා බලමු කොහොමද කියලා. අද ෂොට් එකක් තමයි මචං බස් එක. එනවා මචං අලුත් වීඩියෝෙන් කට්ටියම සෙට් වෙනවා මචං අදට ගිහින් එන්න. නම් ලයික් කරලා නැත්නම් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න සබ්ස්ක්‍රයිබ් දාන්න මචං. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපේ අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.